අපි අපේ සාමාන්‍ය තීරි වැඩකටයුතු මාස 3කට පෙර අවසන් කරගලු. ඉන්නදරුවෝ සාක්ෂි දරනවා. පාඩම් 15ක් තිබෙන අවසරේ මාස 3කට පෙර විභාග මාස 3කට පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. ඒත් එකම අපි සාකච්ඡා කරලා ඉවර කරගන්නේ පේපර්ස් 40ක්. අපි සාකච්ඡා කරන්නේ पेपर्स 40ක් සාකච්ඡා කරලා ඉවර කරා ෆිසිකලි. මානසික पेपर्स 4 ගානේ पेपर्स 40ක් සාකච්ඡා කරලා ඉවර කරා. ඒ වගේම ඔන්ලයින් අපි සාකච්ඡා කරලා पेपर्स 10ක්. හරිද? ඔන්ලයින් අපි සාකච්ඡා කරලා पेपर्स 10ක්. ඒ වගේම 2016 ඉඳන් 2023 දක්වා විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරා. අතරයි ඒ සාකච්ඡාව අවසන් කරනවා. එතකොට අපි කරා physics all physics grade 10 level all physics සෙම් එකක් කළා. ඊට පස්සේ all chemistry ඔක්කොම chemistry පාඩම් ටික නැවත මතක් කරන සෙමිනාර් එකක් කරා අපි. කලාගෙන ඊට පස්සේ අතර ඔබ හමුවන අවසන් දවස all biology සෙමිනාර් අද තමයි එක ප්‍රශ්නය වලට තියෙන සාකච්ඡා කරන්නේ. පොඩි විදියට ආනාපාන සියල්ල විවර කරා MC ප්‍රශ්න සියල්ල විවර කරා ආතති දීප්ති නාමවැඩියට වැදගත් දෙයක් තමයි මෙතන කරන් කරේ. හරිද? සෑම දෙයක්ම සෑම මොහොතක්ම ඉන්ටර්වල් පාඩේකට මම ඔයාලට කිව්වා පේපර් එකේ දීලා තියෙන්නේ ප්‍රශ්න දීලා තියෙන්නේ ප්‍රශ්න ටික කරන්න කියලා. ඒ ඔයාලට සෑම මොහොතක්ම වටින නිසා දරුවෝ. හරිද? සෑම තත්පරයක් වටින නිසා දරුවෝ ඒ විදිහට පේපර් එක ප්‍රශ්න දීලා වඩේ කෙරෙවිලු. එතකොට මේ තමයි අපේ වැඩ පිළිවෙල. මේ වගේ වැඩ පිළිවෙල ඔබට කිසිදු පන්තියකින් සිදු වෙන්නේ නැත. හරිද? මේක නෙවෙයි මේක අමතරව මේ සෑම ඔයාලා මතකද අතරමැදි හම්බෙන්නේ දරුවෝ. අතරමැදි මාත් එක්ක සෙට් වෙද දරුවෝ. විශේෂ පේපර් අන්න ඉස්සම කියනවා හම්බෙන්නේ දරුවෝ. පුතේ මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ලගෙන පේපර් නම් එකේ නම් 20 දක්වා කියලා මම මේ රෙකෝඩින් එක ඔයාලට ලබා දුන්නා. පේපර් නම් එකේ නම් 20 දක්වා මුලින්ම පිට කරුණා මම කිව්වා. පුතේ ඔයාලට ටර්ම් ටෙස්ට් එක මාත් අපේ ඉගෙන ගන්න ඕන නම් පේපර් එකේ නම් 20 දක්වා පේපර්ස් රෙකෝඩින් තියනවා මම ගාව කියලා බලන්න කියලා. බලමු ළමයි කියලා. ඒ වගේම තමයි මෙන්න මේ සෙමිනාර්ස් වලට ආපු දරුවෝ මෙන්න මේ සෙමිනාර් තුනට ආපු දරුවන්ට රෙකෝඩින් සියල්ලම දුන්නා ආපහු බලන්න කියලා. ඊට පස්සේ තමයි රෙකෝඩින් බලන අවස්ථාවක් තිබ්බා. මම දැක්ක පුතේ රෙකෝඩින් එක බලලා සර් ඉතිසි ඉවරයි මට ක්‍රෙඩිට් ඕන කියලා මැසේජ් දාලා ඉල්ලුම් කරුවේ කියලා. පැය 4ක් එක දිගට ඉඳගෙන බලමු දරුවේ. පැය 5ක් එක දිගට ඉඳගෙන බලමු දරුවේ. අදට කාටරි අවබෝධයක් තියෙනවා මොකක් හරි දෙයක් කරන්න ඕන සයන්ස් වලින් කියලා. පැය 15 රෙකෝඩින්ග්ස් වීඩියෝස් දෙකක් තියෙනවා. all chemistry all physics මොකක් හරි කියනවා ගහන්න ඕනේ කියලා හිතනවා නම් මේක ලේසි පහසු බව දැන් හෝ තේරුණා නම් අවබෝධ කරගෙන මේක ඉල්ලගන්න මගේ. පැය 15ක් තියෙනවා. පැය 15 වීඩියෝස් දෙකක් තියෙනවා. පැය 30ක් ඔබට දවසක් වැය කරන්න හැබැයි සයන්ස් පුරුද්දා. ඒ මොකක්වත් ඕනේ අවශ්‍ය කරගෙන ඉන්නවා විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරන වීඩියෝස් ටික මොකෙන් ඉල්ලගන්න පුළුවන්. හරිද? විභාග ප්‍රශ්න ටික මම හිතනවා ඒක තමයි වඩාත් හොඳම කියලා. මේ ටික බලන ඉතින් තවත් කටට මේ වෙන්න පුළුවන්. මෙන්න මේ ටික ඉල්ලගන්න. හරිද? බලන්න පුළුවන්. අතරට පහළ දෙක අරගෙන බලන්න පුළුවන්. අතරට අපි සූම් ක්ලාස් එක දාලා මේ සම්පූර්ණ අවසන් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දැනන්ත වැඩ පිළිවෙල දැනන්ත ප්‍රාංගික අපි සිද්ධ කරගලු. හරිද? ඒ වගේම තමයි O level science වල හදවත කියන පාඩම් 5 electronic, electromagnet, electrochemistry, hydrocarbons සහ biosphere ජෛවගෝලය. ඔය පාඩම් 5 ඔගේ පාඩම් 4 දරුවනේ රෙකෝඩින් ඉල්ල නැවත දරුවෝ බැලුවා. අවශ්‍ය දරුවෝ මම මුදල් අය කරේ නැහැ. මම මුදල් ඉල්ලුවේ නැහැ. හරිද? අරගෙන බැලුවා. හැබැයි ඒක දුන්නේ අපේ පන්ති වලට හෝ සෙමිනාර් වලට ආපු දරුවන්ට පමණයි දරුවෝ. හරිද? මොකද අසාධාරණ කරන්න බැහැ නේද දරුවන්ට. ඒ නිසා ඔයගේ අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් කරා මේ සැරේ බලාගෙන යන උදේ ඉලෙක්ට්‍රොනික ටිකක් මේ වැඩත් එක තමයි ඔයාලගේ ප්‍රතිඵල ඉගෙන ගන්න දරුවෝ. කරපු දේවල් ටික නැවත බලන්න, පාස් ටෙස්ට් එක නැවත පෙරලා බලන්න.
ගොඩක් කරා. ආවර්තනයේ රහස් 13ක් විතර කරා. සපදර්ශනයේ රහස් 10ක් විතර කරා ළමයි. හරිද? ඔයාලා දකින්නදී අපි උගන්වන්නේ වගේ වෙනම ට්‍රික් එකක් තියෙනවා ළමයි. ඒ ට්‍රික්ස් ටික සෑහෙන්න කරා අපි. හරිද? ඒතර ඊයේ අර අම්මා කෙනෙක් කතා කරලා කිව්වේ සර් අපේ ගන්නෙත් නැහැ මේ දෙතුන් දෙනෙක් ළමයි. දෙවොපිය තුන් දෙනෙක් කීයේ. බයොලොජි කරා අනිත්‍යව කරා කියන දන්නේ නැහැ. අර බයොලොජි තියෙනවා කියන දන්නවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් එක කරා කියන දන්නේ නැහැ. කවුරුත් කිව්වේ නැහැ කියලා ඒගොල්ලෝ. කවුරුත් කිව්වේ නැහැ. ඉතින් කවුරුත් කියන අවස්ථාවක් නැහැ ළමයි. ඔබ මම මැසේජ් එකක් දානවා WhatsApp එකකින් යනවා. හරිද? දරුවා ගොඩනගන ස්ටේටස් දාලා සපෝට් එකක් දෙනවා තමයි. ඔය පුළුවන් ඔය මේ ඔක්කොම මේ විසින් දෙසේ කරන්න පුළුවන්ද? මේ ඕලගේ ෆිසික්ස් ටික ඔක්කොම කරන්න පුළුවන්ද? කෙමිස්ට්‍රි ටික ඔක්කොම කරන්න පුළුවන්ද? පුළුවන්. අපි කරා. දවස් දෙකේ කරලා රෙකෝඩින් දුන්නා. පැය 15 රෙකෝඩින් දෙකක් දුන්නා. ඔක්කොම ෆිසික්ස් ටික ඔක්කොම කෙමිස්ට්‍රි ටික තියෙන. ඉතින් බලන්න. ඔයාලා මේ මොහොත පවා වටිනවා වැඩ කරන්නලු මම කිව්ව දේ මතක තියාගන්න විභාගයට ගිහිල්ලා ඉඳගත්තාන් පස්සේ විය යුතු මම කියලා දුන්නා. ඒකත් මතක ඇතුම් තරම්. ඉස්සරහට යන්න. ඊට පස්සේ ඕල්ලින් පස්සේ ඔයාලා තීරණය කරන්න ඔයාලගේ ඊළඟ අඩිය මොකක්ද කියලා ඔයාලගේ දෙමව්පියොත් එක්ක ඔයාලගේ දක්ෂතාවයන් බලලා ඔයාලගේ දෙමව්පියොත් එක්ක කතා කරලා ඉදිරි ගමනක් යන්න. මොකද හැම ගමනකටම ඔයාලගේ දෙමව්පියෝ ඔයාලගේ ඉන්න වෙනවද උනේ ඉන්න ඕන එයාලා කියන දේත් එක්ක යන්න ඔයාලගේ යෝජනා දෙන්න. හරිද? වෙනකොට අවසාන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන ඔබ අප විද්‍යාපන්තියේ මේ සාපේල විද්‍යාවේ අවසාන ෆිසිකලි ක්ලාස් එක සාකච්ඡා කරන සමාවසාන ප්‍රශ්නය ඔබට මතක ඇති මේ වගේම දවස් දෙකක් ආවා. එකක් තමයි ඔබට තියරි විදිහට උගන්වන අවසාන කොටස කියලා මම කියනවා. මොකක්ද? පරිසර සම්පත් කළමනාකරණය සඳහා ගොඩනැගී ඇති නීති සහ අඩපණ. මේ අවසාන තියරි කොටස. ඒ වගේම අවසාන පේපර් එක පේපර් 40 සාකච්ඡා කරලා අවසන් කරවගන්න මතක ඇති. දැන් සෙමිනාර වල සමාන්තර මාලාවේ අවසාන